समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्मुक्तं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स गब्बमें तेन उपज्जन्ति निरयं पाप कम्मिनो संगं सुगतिनो यन्ति परिनिभ्भन्ति अनासवाति सदहबर वासनावंत बौद्ध पिන්නතුනි අද දවස තුල මේ ඕබඩපොළ ගම්මානයේ ලෝතුරා බුදුන් වහන්සේ වැඩ සිටින මේ බුදු මැදුර ළඟ සිද්ධ කරන්නට බලාපොරොත්තු වන්නේ අපේ අමාමෑණී ලෝතුරා බුදුහාමුදුරුවෝ ලෝක සත්වයාට මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුණු උතුම් ධර්මස්කන්ධයෙන් බිදා මේ පැමිණ සිටින පිරිස ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතේ දහමින් පෝෂණය කරගන්නටයි මේ අවස්ථාව තුල සූදානම් වෙලා සිටින්නේ. විශේෂයෙන්ම අද මෙවැනි උතුම් සද්ධර්ම දේශනා පින්කමක් මේ අවස්ථාව තුල සිද්ධ කරන්නට අපට ආරාධනාවන් සිද්ධ කරන්නට යෙදුනේ නිරෝධා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින් එතුමියගේ බලාපොරොත්තුව බවට පත් වෙන්නට යෙදුනේ විශේෂයෙන්ම ඒ ආදරණීය තමන්ගේ දියණිය දුල්සි යනාරා ඉනුගේ දියණියගේ පළමු උපන්දිනය නිමිති කරගෙන ඒ ආදරණීය දරුවාට මේ උතුම් සද්ධර්ම දේශනාවේ උතුම් ආශිර්වාදේ සලසා දෙන්නට ඒ දරුවාගේ උපන්දිනේට දිගාසිරි ප්‍රාර්ථනා කරන්නට අනාගත ජීවිතයේ දහමින් පෝෂණය වන්නට පින්වත් දරුවෙක් බවට පත් වෙන්නට මේ උතුම් ශක්තියක් බවට පත් වෙන්නට ඕනේ කියන කාරණාවන් ඇතිවයි අද දවස තුල පින්වත් හැම දිනාටම මේ උතුම් ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නට ඒ ආරාධනාවන් සිද්ධ කරන්නට යෙදුනේ. ඒ වගේම තවත් බලාපොරොත්තු වෙනවා ගීසාන් පුතණුවන්ගේ සහ ගිම්සාන් පුතණුවන්ගේ ජන්මදිනයේ යෙදීම නිමිති කරගෙන ඒ දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ තවත්
බලාපොරොත්තුවක් අරමුණක් බවට පත් වෙනවා. එනිසා පින්වතුනි මේ පින්වන්ත සිතුවිලි ඇති වුණු මේ පින්බර මොහොත තුල රැස්ව සිටින්නා වූ අපේ පින්වතුන් ලොකු අදිෂ්ඨානයක් අරමුණක් හදවතේ ඇති කරගන්න අපේ මේ ගම්මානය තුල මේ උතුම් වූ බුද්ධ මන්දිරයේ සමීපයේ 2026 වර්ෂයේ තුල අපි මේ ශ්‍රවණය කරන පළමු ධර්ම දේශනා පින්කම මේ උතුම් පින්කම තුළින් අපේ ජීවිතයට ජීවිත අවබෝධය ලබා ගන්නට හැකි වේවා කියන පින්වන්ත බලාපොරොත්තුව හදවතේ තියාගෙන පින්වතුනි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. විශේෂයෙන්ම මම පළමුවෙන් ගාථාවක් සිහිපත් කරන්නට යෙදුනා. ගබ්බ මේතේ උප්පජ්ජන්තේ නිරයම් පාප කම්මිනෝ ධම්මපදයේ පාප වර්ගයේ සඳහන් වෙන මේ ගාථාව තුළින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නට යෙදුනේ මේ ලෝකයේ උපදින්නා වූ සත්වයෝ තමන් කරන දේවල් අනුව ඒ තුළින් රැස් කර ගන්න දේවල් මත මතු ආත්මය මතු ජීවිතේ ලබා ගන්න ආකාරය පින් කර ගන්න අය මව් කුසක දිව්‍ය ලෝකවල උප්පත්තිය ලබන අතර පින් කර ගන්න අය කවදාකවත් සතර අපායේ ගිහින් උප්පත්තිය ලබන්නේ නැහැ. කුසල් දහම් කරන පින් දහම් සිද්ධ කරන ධර්මානුකූලව ජීවිතේ කටයුතු සිද්ධ කරන තරමටම ඒ අය කවදාකවත් පින්වතුනි අභව්‍ය තැනක සතර අපායේ කිසිම තැනක උප්පත්තිය ලබන්නේ නැහැ. මනුස්ස ලෝකයේ උප්පත්තිය ලැබුවත් යහපත් දෙමව්පියෝ ලබා ගන්නට වාසනා ගුණය ඇති වෙනවා. දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබුවා ඒ අය දෙවියන් අතරත් බබලන දෙවි කෙනෙක් බවට පත් වෙනවා. එනිසා පින් දහම් කුසල් කරගන්න අය හොඳ තැන්වල උප්පත්තිය ලබනවා. නමුත් පින්වතුනි අකුසලයේ මත ජීවිතේ කටයුතු කරන පන්සිල් කඩ කරන ජීවිතේ නිතරම බොරුවෙන් වංචාවෙන් දූෂණයෙන් ජීවත් වෙන්න කටයුතු කරන උත්සාහ කරන මේ ඇත්තෝ මරණින් මතු සතර අපායේ ගිහිල්ලා උප්පත්තිය ලබනවා කියන කාරණාව බුදුහාමුදුරුවෝ මෙන්න මේ ගාථා පාඨයෙන් දේශනා කරන්නට යෙදුනා. පැහැදිලි කරන්නට යෙදුනා. අපට පින්නතුනි අවවාද කරන්නට ඔන්න ඔය කාරණාව හොඳට මතක තියාගන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහම්. එනිසා මේ අපේ මතයක් නෙවෙයි බුද්ධ දේශනාව කියන එක හොඳට සිහියේ තියාගෙන සද්ධර්ම දේශනාවට අපි සම්බන්ධ වෙන්නට ඕන. දැන් හැමදෙනාම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය, වෛරය හිතෙන් දුරු කරන්න තමා ඇතුළු අන් හැම දිනාටම යහපත වේවා කියන ප්‍රාර්ථනාව සිතුවිල්ල ඔබේ හදවත තුළ ගොඩනගා ගන්න ඇති කරගන්න. එහෙම තමයි පින්නතුනි මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. නිතර සිහියට ගන්න. ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. ඒ කියන්නේ පින්නතුනි ධර්මයේ හැසිරෙන පුද්ගලයා මේ දහම තුළින් සබහා දහම තුළින් නිරතුරුවම ආරක්ෂා කරනවා. රැකවරණය ඒ අයට සැපේන බව
බුදුහාමුදුරුවෝ එදා දේශනා කරන්නට ධම්මෝ හවේ රක්කති ධම්මචාරි. හොඳට සිහියේ තියාගන්න මේ දහම් කාරණාව. දහම තුල හැසිරෙන පන්සිල් සුරක්ෂිත කරන පින්වන්ත සිතිවිලි වලින් ජීවිතේ කටයුතු කරන පිනපව විශ්වාස කරන කර්මේ කර්මඵලයේ අදහන තරමට අපේ ජීවිතේ පින්නතුනි අකුසල් තුලින් ඈත් වෙලා අකුසල් දහම් නැති වෙලා පින්වන්ත කාරණාවන් වලටම කුසල් දහම් වඩන්නම මේ පුතජන සිත අපට පුරුදු කරන්නට පුහුණු කරන්නට පුළුවන්කම ඇති. ඒකට කරන්න ඕනේ නිතර නිතර බණ අහන්න, නිතර නිතර පින් කරන්න, නිතර නිතර දහමට අනුව ධර්මානුකූල ජීවිතයක්ම ගත කරන්න. කවදාකවත් ඔබ ඔබේ හිතේ වහලෙක් බවට පත් වෙන්න එපා. හිතට ඇති වෙන සිතිවිලි හැමදේම එකපාර ක්‍රියාත්මක කරන්න යන්න එපා. එහෙම වුණොත් අපි මේ හිතේ වහලෙක් බවටම පත් වෙනවා. සිතේ වහලෙක් වෙන්න පින්නතුනි අපට නිතරම ජීවිතේ වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙනවා. ඉවසීම නැති වෙනවා, ගුණධර්ම නැති වෙලා යනවා, පන්සිල් පද පහ කඩ වෙනවා. අසත් ධර්ම ක්‍රියාවන් තුළ අපි ජීවිතේ කටයුතු සිද්ධ කරනවා. ඒ තුළින් පින්නතුනි අකුසලයේ පාපයේ අපේ ජීවිතේ නිරතුරු ඇවිල්ලා අපට මේ ඉපදෙන මරණ සංසාර ගමන දුක්ඛිත සසරක් ජීවිතයක් භවයක් බවට පත් කරන්නට හේතු වන බව ධර්මයේ තුල සඳහන් වෙනවා. ඔය කාරණා පින්වතුනි අපි නිතර දන්නවා, නිතර අහලා තියෙන ධර්ම කාරණා. නමුත් අපේ ජීවිතයේ අපි කරන ලොකුම වැරද්දක් අඩුපාඩුවක් තමයි කොච්චර ධර්මයේ දැනගත්තත්, කොච්චර පව පින පිළිබඳව කුසලයේ අකුසලයේ පිළිබඳව දැනගෙන හිටියා. අපි සමහර වෙලාවට අපි මාපේ හිතේ වහලෙක් බවට පත් වෙලා වැරදි කරන අවස්ථා තියෙනවා. ඔන්න ඕවගෙන් අත්මි දෙන්නට වැරදි කරන අයට නිවැරදි වෙන්නයි මේ ලෝතුරා ශ්‍රී සද්ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා. එදා සුමේද තාපසයා වෙලා ඉන්නකොට දීපංකර පාද මූලයේදී අපේ සුමේද තාපසතුමාණන්ට සසරින් එතර වෙන්න භාග්‍ය වාසනාව තිබුණා. නමුත් එදා සුමේද තාපසතුමා තීරණය කරනවා නෑ මා නැවත සසරට එකතු වෙනවා. සසර ගමනට එකතු වෙලා පෙරූ පාරමිතාවන් වල බලය තුලින් උතුම් බුද්ධත්වයේ ලබාගෙන ලෝක සත්වයාට මා නිවනට යන්නට මාර්ගයේ ධර්මයේ පැහැදිලි කරනවා කියලා දෙනවා. එදා බුදුහාමුදුරුවෝ අපේ සුමේද තාපසයා වෙලා ඉන්නකොට මේ තීරණේ අරගෙන නැවත සසරට එකතු වුණේ මාත් ඔබත් අපි හැමදෙනාම වෙනුවෙන්. අපිත් මේ සසරෙන් එතර කරන්න ඕනේ කියන පරමාර්ථයේ අරමුණ අපේ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ සිතේ දා තිබුණු නිසා එවැනි උත්තමයෙක්ගේ එවැනි උතුම් ශ්‍රාස්තවරයෙක්ගේ දහම අහනවා කියන්නේ පින්වතුනි අහන ධර්මයේ තුල ජීවිතේ සාර්ථක කරගන්නවා කියන්නේ ඒක ශ්‍රේෂ්ඨ ජීවිතයක්, වටිනා ජීවිතයක්, උතුම් වූ ජීවිතයක්, ලස්සන භාග්‍යවන්ත ජීවිතයක් බවට අපට පත් කර ගන්නට පුළුවන්කම තියෙනවා. අපි සමහර වෙලාවට ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙනකොට පින්බර ජීවිතයක් ගොඩනගා ගන්නට පුළුවන් අවවාද අනුශාසනා ධර්මයේ තියෙනකොට ඒවා පසට තියලා අපි වැරදි මත්තේම ජීවිතේ නැහිමි සිත තුළ වහලෙක් බවට පත් වෙමින් කටයුතු කරන අවස්ථා නැතුවාම නෙවෙයි. ඒ නිසා හැම වෙලාවෙම කල්පනා කරන්න, කරන හැම දෙයක් තුළම, කියන හැම වචනයක් තුළම පින්නතුනි ඒ දේ ක්‍රියාවක් වුණත් වචනයක් වුණත්
හොඳ දෙයක් නම් පින කුසලයේ සිද්ධ වෙනවා වගේම නරක දෙයක් නම් අයහපත් දෙයක් නම් ඒකෙනුත් පින්නතුනි අකුසලයේ පාපේමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඒ කාරණා මතක තියාගන්න ඕනේ. ඔබත් මාත් පින්නතුනි මේ සංසාර ගමන තුල මේ වෙනකොට කොච්චරනම් ඉපදිලා මැරිලා නොඑක ආකාරයේ ආත්මවල ජීවිතවල උප්පත්ති ලැබලා ඇත්තේ. අද මේ විදිහට බණ අහන අපි, අද මේ විදිහට ජීවත් වෙන අපි, අද මේ විදිහට සැදෑ සමේ ගත කරන ඔබ හැමදෙනාම කොච්චරනම් ආත්මයන් වල භවයන් වල ඉපදිලා මැරිලා දුක් විඳලා ඇද්ද? ඔය කාරණාව සිහියට ගන්න. සබ්බේ සත්තා මරිස්සන්තේ යදා පඤ්ඤාය පස්සති. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සියලු සත්වයෝ මරණයටපත් වෙනවා. ඒ නිසා යදා ප්‍රඥාය පස්සති හැම වෙලාවෙම මේ සංසාර ගමන පිළිබඳව මේ ජීවිතය පිළිබඳව අවබෝධයෙන් ප්‍රඥාවෙන් දකින්න බලන්න දැකබලා කටයුතු සිද්ධ කරන්නට අත නිබ්බින්දති දුක්ඛෝ ඒසමංගෝ විසුද්ධිය. එතකොටයි මේ දුකින් අත් මිදලා විසුද්ධිය සුවය සැපය නිවන අවබෝධ කරගන්නට අපි හැම දිනාටම පුළුවන්කම තියෙනවා. අපි දන්නවා සංසාරය කියන්නේ මොකක්ද? මේකේ ඉපදීම මැරීම තුල තියෙන දුක කොච්චරද? කොයිතරම් වේදනාවක් පීඩාවක් අපි මේ උදේ ඉඳන් රැ වෙනකන් රැ ඉඳන් එළි වෙනකන් නැවත නැවත කොච්චර ජීවිතේ දුක් විඳිනවද කියන කාරණාව අපි දන්නවා. නමුත් පින්නතුනි දැනගත්තත් අපි පුංචි පුංචි සැනසුම් ලබා ගන්නට පුංචි පුංචි දේවල් නිසා මහා අකුසල කරන අවස්ථා, මහා පාප කර්ම කරන අවස්ථා මේ ජීවිතය තුල තියෙනවා. සමහර වෙලාවට අපි කරන දේවල් නිසා අපේ මේ හුස්ම පොද යන කම් අපි ඒ ගැන කල්පනා කර හිතෙන් විඳව දුක් විඳින අවස්ථා සමහර ජීවිතවල අපට දකින්නට අහන්නට ලැබෙනවා. එයි පුංචි සතුටක් නිසා කරපු වැරද්දේ විපාකේ Tamanට සමහර වෙලාවට ජීවිතේ මැරෙනකම්ම Taman එක්ක ඇවිල්ලා හිත් පාරනවා, දුක ඇති කරනවා, Taman පසුතැවීමට ලක් කරනවා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ කරන හැමදේම කියන හැමදේම පිළිබඳව හොඳ අවබෝධයෙන් ඒ දේවල් කරන්න කියන්නේ. මේ ගාථාවේ සඳහන් වෙනවා එක්තරා දවසක බුදුහාමුදුරුවෝ වඩිනකොට ධම්සභා මණ්ඩපය තුල භික්ෂූන් වහන්සේලා පිරිසක් කාරණාවක් සාකච්ඡා කළා. බුදුහාමුදුරුවෝ වඩින්න ඉස්සරලා හැමදේම භික්ෂූන් වහන්සේලා හවස් යාමේට ධම්සභා මණ්ඩපයේට බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන තැනට වැඩම කරලා දහම් කතා සහ දහම් කාරණා සාකච්ඡා කර තමයි භික්ෂුන් වහන්සේලා ඉන්නේ. අද නම් ගොඩක් අය හාමුදුරුවෝ එනකොටත් රටේ තොටේ අහල පහල දේවල් කතා කරන්නේ. අපේ මේ පින්නතුන් නෙවෙයි සමහර තැන්වල. ඉතින් බුදුහාමුදුරුවෝ වඩිනකොට අපේ පින්නතුනි භික්ෂුන් වහන්සේලා දැහැමි කතා දහම් කතා සාකච්ඡා කරනවා. ඒ පිළිබඳ විමසමින් සිටිනවා. එදා බුදුහාමුදුරුවෝ ධම්සභා මණ්ඩපයට වැඩියා. වඩිනකොට භික්ෂුන් වහන්සේලා මෙන්න මේ කාරණාවක් සාකච්ඡා කරනවා. තිස්ස කියන භික්ෂුන් වහන්සේ කෙනෙක් වැඩ හිටියා. මේ තිස්ස කියන භික්ෂුන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්. මේ රහතන් වහන්සේට සිදු වුණු කාරණාව පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුවෝ ගබ්බමේතේන උප්පජ්ජන්ති නිරයම් පාප කම්මිනෝ මෙන්න මේ ගාථාව භික්ෂුන් වහන්සේලාට ඒ කාරණා විස්තර කරන්නට
දේශනා කරන්නට එක්තරා ගම්මානයක් තිබුණා. මේ ගම්මානයේ තිස්ස කියන භික්ෂූන් වහන්සේ කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක් විහාරයේ වැඩ ඉන්නවා. මේ රහතන් වහන්සේ හැමදේම පිණ්ඩපාතේ ලබා ගන්නට වැඩම කරන ගෙදරක් තියෙනවා. ඒ ගෙදර අයිතිකාර මනුස්සයා මැණික් සම්බන්ධව මැණික් වලට උපදාන මැණික් කපලා ලස්සන නිර්මාණ කරන මනුස්සයෙක්. ඔය ගෙදරට තමයි මේ රහතන් වහන්සේ තිස්ස කියන රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. දවසක් දෙකක් නෙවෙයි, වසර 12ක් පුරාවට මේ රහතන් වහන්සේ මේ නිවසට පිණ්ඩපාතේ වඩිනවා. මේ මැණික් කපන පුද්ගලයාගේ බිරිඳක් හරි ශ්‍රද්ධාවන්තයි. ඒ නිසා නිවස ඇතුළටම වැඩමවාගෙන ගිහිල්ලා පිණ්ඩපාතේ දාණය පූජාවන් සිදු කරනවා. ඉතින් නොහොම කාලෙ ගෙවිගෙන යනකොට එක්තරා දවසක මේ මැණික් කපන මිනිස්සයාට කොසල් රජුරෝ එක පුද්ගලයෙක් අතේ මැණිකක් එවනවා. මේ මැණික කපලා ලස්සනට නිර්මාණය කරලා ඔබ දාලා තියන්න කියලා. ඒ මැණික එවන වෙලාවට ඒ හාමුදුරුවෝ ගෙදර වැඩම කරලා හිටියේ මේ නිවසේ ඇති කරන කොස්වහලීනියෙක් ඉන්නවා. කොස්වහලීනියා කියන්නේ මස් අනුභව කරන, මස් ආහාරයට ගන්න, මස් වලට වැඩි ඍජුකමක් දක්වන සත්වෙක්. ඒ නිසා මොකද කරන්නේ? මස් කපා හිටියේ මේ මැණික් කපන මිනිස්සයා කොසල් රජුරුවන්ගේ මැණික ගෙනල්ලා දෙනකොටත් ඒ වෙලාවේ මස් කපා හිටියේ ලේ තැවුරුණු අතින්ම මැණිකාරම් පෙට්ටකමක් උඩ තියෙනවා. මේක දකින්නවා කොස්වහලීනියා. කොස්වහලීනියා දෙකපු ගමන් හිතන්නේ මේක මස් වැල්ලා ආහාරයට ගන්න ඕනේ කියලා. කොස්වහලීනියා ගිහිල්ලා අර මැණික ගිල දානවා. දැන් මැණික් කපන මිනිස්සයා මස් ටික කපලා ඔක්කොම කරලා ඉවර වෙලා මැණික උපදාන්න, මැණික ලස්සනට කපලා නිර්මාණය කරන්න කොසල් රජතුමාට යවන්න ඕනේ කියලා ඉක්මනට ඇවිල්ලා මැණික ගන්න බලද්දී මැණික එතන නැහැ. රහතන් වහන්සේත් වැඩ ඉන්නවා. රහතන් වහන්සේගෙන් අහනවා, "කෝ මෙතන තිබ්බු මැණික ඔබ නේද ගත්තේ?" කියලා ටිකක් තදින් කතා කරනවා රහතන් වහන්සේ. රහතන් වහන්සේ කියනවා, "නෑ, මම මැණික ගත්තේ නෑ." නැවත නැවත රහතන් වහන්සේගෙන් අහන්න රහතන් වහන්සේ තමන් ගත්තෙම නෑ කියන කාරණා විතරයි ප්‍රකාශ කරන්නේ. මේ මිනිස්යාට තව තරහ යන්න පටන් ගත්තා. මෙච්චර ඇහුවත් මේ ගෙදරට වෙන කවුරුත් ආවෙත් නෑ. ඔබ විතරයි හිටියේ. ඔබ තමයි මේ මැණික ගන්නට ඕනේ කියලා ටිකක් තදින් හයියෙන් සැරපරුසව කතා කරා. නෑ කිව්වත් පිළිගත්තේ නෑ. ලොකු ලණුවක් ගෙනල්ලා මේ රහතන් වහන්සේගේ හිසට දාලා හයියෙන් තද කරනවා. "ඇත්ත කියන්න, මැණික ගත්තේ ඔබ නේද?" කියලා මේ විදිහට තර්ජනය කරමින් දැඩි ලෙස ආමන්ත්‍රණය කරමින් මෙන්න මේ විදිහට රහතන් වහන්සේට වද දෙනවා. හිස තද කරන්න ලණුවෙන් රහතන් වහන්සේගේ හිසෙන් ලේ ගලන්න පටන් ගත්තා. ලේ වලට හරිම කෑදරයි කොස්වාලීනිය. එතෙන්ට කොස්වාලීනිය ගිල්ලිලා ඇවිල්ලා ලේ බොන්න හදනකොටම මැණික් කපන මේ පුද්ගලයා දැන් තරහින් ඉන්නේ. ඊටමත් තරහට වේදනාවටපත් වෙලා ඉන්නේ.
ආවේගයෙන් කටයුතු කරන්නේ Taman හුරතලේට හදපු කොස්වාලීනියාට අතින් පාරක් ගහනවා. ඒ පාරේ සැරට බිත්තියේ වැදිලා කොස්වාලීනියා මරණයටපත් වෙනවා. රහතන් වහන්සේ ඒ වෙලාවේ කට ඇරලා කියනවා ඔබ බලන්න අර කොස්වාලීනියා මරණයටපත් වෙලා දින්නේ. කොස්වාලීනියා මරණයටපත් වෙලා දින්නේ කියලා බලන්න කියලා. මේ මණික් කපන පුද්ගලයා කියනවා ඔහු මැරිලා ඉන්නේ. මණික දුන්නේ නැත්තම් ඔබට මේකයි වෙන්නේ කියලා රහතන් වහන්සේට තර්ජනය කළා. ඔබේ මණික ඔබට ලබා ගන්නට පුළුවන්කම තියෙන අර සතා මැරිලා නම් ඒ සතාගේ බඩපළල බලන්න ඔබේ මණික ඔබට ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට මේ මණික් කපන පුද්ගලයා ගිහිල්ලා සතාගේ කොස්වාලීනියාගේ බඩපළල බලනකොට මණික තියෙනවා. මණික ගත්තාම තමන් කරපු ක්‍රියාව පිළිබඳව කල්පනා කර බෙවුලලා වේදනාවටපත් වෙලා දුකටපත් වෙලා රහතන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා අනේ මට සමා වෙන්න මාගේ මුණු වැරද්දට සමාව දෙන්න කියලා සමාවයි සමාවයි දෙලා කියනවා අද හෙටත් මින් මතුවටත් ඔබ වහන්සේ අපේ නිවසට වැඩම කරන්න දානේ පූජා කළා. මගේ මුණු වැරද්දට මට සමාව දෙන්න කියලා කියනවා. රහතන් වහන්සේලා තීරණය කරනවා අදින් පස්සේ කිසිම නිවසක ගේ ඇතුළට ගිහිල්ලා දානේ වළඳන්නේ නැහැ, පිණ්ඩපාතේ ලබා ගන්නෙ නැහැ. කවදාකවත් මේ දේ කරන්නේ නැහැ. මේ දේ කරපු නිසා තමයි මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වුනේ කියලා ඒ මණික් කපන පුද්ගලයාට කියනවා. අර ගෙදර බිරිඳ ඇවිල්ලා රහතන් වහන්සේගෙන් සමාව ගන්නවා. එයා හරි ශ්‍රද්ධා සම්පන්න කාන්තාවක්. පින්දහම් කරන කාන්තාවක්. මණික් කපන පුද්ගලයාට කිව්වේ දේ කරන්නට එපා. මේ තෙරුන් වහන්සේ කවදාකවත් ඔය වගේ වැඩක් කරන්නේ නැහැ. නමුත් මණික් කපන පුද්ගලයා හරි ආවේගයෙන් හිටියේ. ඉවසීම කියන දේ තිබුණේ නැහැ. සොයා බැලීම කියන ගුණාංගය මෙයාගේ ළඟ තිබුණේ නැහැ. ශ්‍රමික තීරණ අරගෙන ශ්‍රමිකව ක්‍රියාත්මක වන මිනිස්සේ ඒ නිසා ලොකු විපතක්, ලොකු හානියක්, ලොකු විනාශයක්, ලොකු අකුසලයක් තමන්ගේ ජීවිතයේ ඒ වෙලාවේ මණික් කපන පුද්ගලයා සිද්ධ කරගන්නට මණික් කපන පුද්ගලයාගේ බිරිඳ මෙහෙම ලස්සනට පින්දහම් කරගෙන තවත් ජීවත් වෙනවා. කොස්වාලීනියා මරණයටපත් වෙලා ඒ බිරිඳගේ කුසේ දරුවෙක් බවට පත් වෙනවා. ඒ විදිහට එයා පින්දහම් කරගෙන දිව්‍ය ලෝකේ යනකොට මණික් කපපු පුද්ගලයා රහතන් වහන්සේට නොයෙක් ආකාරයේ පීඩා හිංසා කළ පුද්ගලයා මරණින් මතු තිරිසන්ගත අපායන් වල සතර අපායන් වල එකින් එක උප්පත්ති ලැබලා බොහෝ කාලයක් දුක් විඳිනවා. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනේ. ගබ්බමේතේ දුප්පච්චන්ති නිරයං පාප කම්මිනෝ සද්දං සුවිති නොයන්තේ. මේ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. පින්දහම් කරන එක්කෙනා, කුසල දහම් වඩන කෙනා, ගුණ දහම් වර්ධනය කරගන්න මිනිසයා දිව්‍ය ලෝකවල, මනුස්ස ලෝකවල පින්වන්ත ජීවිත ගත කරනවා, උප්පත්තිය ලබනවා. අකුසලය තුල කටයුතු කරමින් පාප කර්මයන් වලම ජීවත් වන, පන්සිල් පද පහ කඩ කරන, ධනට පිනට සිත් නැති, අකුසලයට සිත් ඇති පුද්ගලයා මෙලොවදී දුක් විඳිනවා. මෙලොවින් මතු පරලොව ලෝකයේ තුල උපදින කුමන ආත්මයක වුණත් ඒ අය දුකදීම උප්පත්තිය ලැබලා දුකම විඳලා ඔය විදිහට කටයුතු සිද්ධ කරන්නට වෙන බව බුදුහාමුදුරන්ගේ ධම්සභා මණ්ඩපයේ ඉන්න භික්ෂූන් වහන්සේලාට ඒ අවස්ථාව තුල ඒ කාරණාවන් පැහැදිලි කරන්නට යෙදුණා. මේ කතාවෙන් පින්නතුනි අපේ සමාජයට, අපේ ලෝකයට
අපේ පින්නතුන්ගේ ජීවිතයට ලොකු දෙයක් ගන්න තියෙනවා. ඔබ පෞල් ජීවිතයක් ගත කරනකොට ඔබ එදිනදා ජීවිතයේ කටයුතු සිද්ධ කරනකොට ඔබට සමහර වෙලාවට ශනික ආවේගය ඇති වෙන්න පුළුවන්. එවිනි ඇති වුණු අවස්ථා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට දරුවන්ට දඬුවම් කරන, බිරිඳට දඬුවම් කරන, සහෝදරයෙක් රණ්ඩු සරුවල් ඇති කරගන්න අවසානයේ ඒ ශනික තීරණ අරගෙන කරන දේවල් නිසා ජීවිත හානි පවා සිදුවෙන අවස්ථා මේ සමාජයේ තුල අපේ රට තුල ලෝකයේ තුල අපට දකින්නට අහන්නට ලැබෙනවා. එදා බුද්ධ කාලයේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලයේ තුල මණික් කපන පුද්ගලයාට උණු වේ සිදුවීමම අද වර්තමාන සමාජයේ තුලත් පින්නතුනි අහන්නට දකින්නට නැද්ද? තියෙනවා. ඒකට හේතුව කුමක්ද? අපි ඉවසන්නේ නැතික. ඉවසීම කියන මේ උතුම් ගුණාංගය අපේ ජීවිතය තුළ අපි වර්ධනය කරගෙන නැති නිසා. කොච්චර ප්‍රශ්න වෙනවද? වාහනයක ගියත් අනතුරු පවා වැඩිය බහුලව සිද්ධ වෙන්නේ විනාඩියක් ඉවසන්න ඕන තැන, තප්පර 10ක් ඉවසන්න ඕන තැන අපි ඉවසන්නේ නැතුව ඒ කටයුතු සිද්ධ කරන නිසා අවසානයේ තමන්ගේ ජීවිතෙත් නැති වෙනවා. වටේ ඉන්න අහිංසකයිගේ ජීවිතත් විනාශ වෙලා නැති වෙලා යන්නේ. ඔන්න ඕකයි පින්වතුනි බුදුහාමුදුරුවෝ එදා දේශනා කළේ. එදා දේශනා කරපු කාරණාව අදත් පින්වතුනි මේ ලෝකයට අපේ ජීවිතවලට අඩුවක් නැතුවම වළංගු වෙන කාරණාවක් බවට පත්. ඒකයි බුදුහාමුදුරුවන්ගේ දහම ශ්‍රී සද්ධර්මයේ උත්තරීතර උතුම් වූ නිතර නිතර අදහන්නට ඕනේ, නිතර නිතර පිළිපදින්නට ඕනේ, නිතර නිතර ගරු කරන්නට ඕනේ උතුම් දහමක් බවට පත් වේ. කවදාකවත් කිසිම කෙනෙකුට මේ දහම අදහනවා නම් තමා ඇතුළු කිසි කෙනෙකුට වරදින්නේ නැහැ. තමා ඇතුළු කිසි කෙනෙකුට පසුතැවීමට ලක් වෙන්න ඕනේ නැහැ. කොහොම කියනකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් අපි කොච්චර දන් දුන්නත්, කොච්චර පින් කරත්, කොච්චර බණ ඇහුවත්, කොච්චර හොඳට ජීවත් වුණත් අපටනේ ප්‍රශ්න එන්නේ, අපටමනේ ගැටලු ඇති වෙන්නේ, අපටමනේ කරදර ඇති වෙන්නේ. ඒකට හේතුව තමයි ධර්මයේ සඳහන් කරන්නේ. අපි පින්නතුනි මේ ජීවිතය ලබාගෙන තියෙන්නේ, මේ මිනිස්සෙක් කියලා උප්පත්තිය ලැබලා තියෙන්නේ පෙර සංසාරේ කරගත්තු දේවල් එක්ක. ඒ කටයුතු කරපු දේවල්, ඒ සිදු කළ දේවල් මත මේ ජීවිතේ ලබාගෙන සසරේ කරපු පින කුසලයේ මත අපේ ජීවිතේ මේ විදියට පින පව මත, කුසලයේ අකුසලයේ මත කටයුතු සිද්ධ කරන්න වෙනවා. සසරේ කරපු අකුසල් ගෙවලා ඉවර කරන්නට වෙනවා. ඒවා ගෙවනකම් අපේ ජීවිතේට දුක, වේදනා, කරදර, බාධක එනවා. ඒක නවත්තන්න බෑ. රහතන් වහන්සේලාට පවා සංසාරේ පුරාවට කරපු අකුසල් විපාක දුන්නා. අපේ ලෝතුරා බුදුහාමුදුරන්ට පවා සව් කෙලෙසුන් නැසුවත් උන්වහන්සේ සසරේ කරපු අකුසල් වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. අකුසල් දහම් 11කට බුදුහාමුදුරුවෝ බුද්ධ ජීවිතයේ තුල යම් යම් අවස්ථාවලදී මුහුණ දුන්නු කාරණාවන් උන්වහන්සේම දේශනා කළා. එතකොට පින්නතුනි පුතත්ජන අපට කවර කතාවක්? අපට සසරේ කරපු දේවල් ගෙවන්න වෙනවා. ඔය අකුසල් ගෙවුණු දවසට පින්වල විපාක එනකොට අපේ ජීවිත ලස්සන වෙනවා. අපේ ජීවිත සුන්දර වෙනවා. අපේ ජීවිත එළිය වැටෙනවා. අපේ ජීවිත වාසනාවන්ත ආලෝකමත් ජීවිත බවට පත් වෙනවා. ඒ නිසා කොච්චර ප්‍රශ්න ආවත්, කොච්චර කරදර පිට කරදර කොට නැගුණත් පින්වතුනි ඔබ පිනම කරන්න, කුසල් දහම් වඩන්න, නිතර නිතර ධර්මයේ තුලම කටයුතු කරන්න. දවසෙන් දවස අකුසල් ගෙවිලා කුසලයේ විපාක තුලින්
ඔබ ලස්සන ජීවිතයක් ගත කරන පින්වන්ත ජීවිත ගත කරන පින්වන්ත පවුලක් පින්වන්ත මිනිසෙක් බවට පත් කර ගන්නට ඔබට ඒවා වැදගත් කාරණා වෙනවා. ඒ නිසා ජීවිතයට ගන්නට ඕනේ. ජීවිතයට අරගෙන අපි කටයුතු සිද්ධ කරන්නට ඕනේ. ඒක තමයි පින්නතුනි වැදගත්ම කාරණාව. කලෙහි ගුණ සැලකීම කියන මේ කාරණාව අපේ ජීවිතයේ හැම වෙලාවෙම තියාගන්නට ඕනේ. ගමක් වශයෙන්, පවුලක් වශයෙන්, ගෙදරක් වශයෙන්, අන්‍යෝන්‍යයන් වශයෙන් අපි හැමදෙනාම ප්‍රගුණ කළ වර්ධනය කළ යුතු උතුම් ගුණාංගයක් පින්නතුනි කළ ගුණ සැලකීම සහ ඉවසීම කියන ගුණාංගය. ඒක අපට පෙන්වා දුන්නේ අපේ බුදුහාමුදුරුවෝ. බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේට බුද්ධත්වයේ ලබා ගන්නට සෙවණ ලබා දුන්නු ජයශ්‍රී විජයශ්‍රී බෝසමිඳුන් වෙනුවෙන් දින 7ක් පුරාවට උන්වහන්සේ අනිවිස ලෝචන පූජාව කරා. ඇස්පිල්ලම් ගහන්න නැතුව කළගුණ දැක්වීම සිද්ධ කරා. කවුද? තුන් ලෝකාග්‍ර තුන් ලෝකම ශ්‍රේෂ්ඨ අපේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේට ඕන්නන්ගේ දායතනින් නැගිටලා යන්න තිබුණා. නමුත් අපට දුන්නු ලොකු ආදර්ශය උන්වහන්සේ ලෝකයේ අනාගතය දැක්කා. වර්තමාන ලෝකයේ දැකපු බුදුහාමුදුරුවෝ ක්‍රියාවෙන්ම අපට කලෙහි ගුණ සැලකීම අපට දෙයක් කළොත් නැවත උපකාර සිද්ධ කළ යුතු බව ලෝකයට පෙන්වුවා. අද අපි ළඟ නැතිම කාරණාවක්. දරුවන්ට මතක නැහැ අම්මට තාත්තට සලකන්න. දරුවන්ට මතක නැහැ වැඩිහිටියන්ට ගුරුවරුන්ට සලකන්න. සමහර වෙලාවට වැඩිහිටියේ ගුරුවරයෙක් අවවාද අනුශාසනා කරාම ඒවා පිළිගන්න තරම් ඥානයක්, හික්මීමක්, ශික්ෂණයක් අද දරුවෝ තුළ මේ සමාජය තුළ නැති වෙලා ගිහිල්ලා. ඇයි? අද වෙලාවකට අම්මා තාත්තාවත් කළගුණ සැලකීම සිද්ධ කරනවද? නැහැ. තමන්ගේ වයසට ගිය අම්මට තාත්තට සලකන්න පුළුවන් නම් දරුවන්ට පේන්නට ඔය දරුවෝ ඔබ ජීවිතේ ලොකු ආදර්ශයක් කරගන්නවා. මගේ අම්මයි තාත්තයි තමන්ගේ අම්මට තාත්තට වයසට ගියාම සලකපු ලස්සන මගේ අම්මයි තාත්තයි වයසට ගියාම මහත් ඔය කටයුතු සිද්ධ කරන්නට ඕන. එක පවුලක එක අම්මා කෙනෙක් තමන්ගේ වයසට ගියපු අම්මටයි තාත්තටයි ආහාර දෙන්නේ, තේක දෙන්නේ, වතුර ටික දෙන්නේ පරණ පිගානක සහ පොල් කට්ටක. ඕක පුංචි දරුවෙක් දකිනවා. තමන්ගේ අම්මයි තාත්තයි ඒ අයගේ අම්මටයි තාත්තටයි සලකන ආකාරයේ උපකාර කරන ආකාරයේ දකින්න. දැකලා මේ දරුවා එදා තීරණය කරනවා පොල් කට්ටකුයි පරණ පිගානකුයි තියාගන්නට. මේ දෙක ගෙනල්ලා පරිස්සම් කරලා තියාගන්න. පරිස්සම් කරලා තියාගන්නකොට අර අම්මයි තාත්තයි අහන වෙයි පුතේ මේ දෙක මේ විදිහට පරිස්සමෙන් තියාගෙන තියෙන්නේ. අම්මේ තාත්තේ අම්මගේ තාත්තගේ මේ දෙමව්පියන්ටත් ඔය විදිහට සලකන්නේ පරණ පිගානයි පරණ පොල් කඩුවයි. මමත් හිතුවා මගේ අම්මයි තාත්තයි වයසට ගිය දවසට මේ පරණ පිගානේ මේ පොල් කටුවේ වතුර කෑම දෙන්නට ඕන. ඒකෙන් කියන්නේ මොකක්ද? අපි කරන දේවල් පහළ සමාජයේ පුංචි දරුවෝ බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඒ අයගේ ඔළුවට යනවා, ඔළුවට ගිහිල්ලා වැඩ කරනවා. මාත් කවදා හරි දවසක මේ විදිහට තමයි කටයුතු සිද්ධ කරන්නට ඕනේ. ජම්මෙට වඩා උරුද්ද ලොකුයිනේ. අපි පින්නතුනි උපතින් ගේන දේවල් වලට වඩා සමහර වෙලාවට පුංචි කාලේ ඉඳන් අරගෙන එන පුරුදු දේවල් මරණ තුරාවට පවත්වාගෙන යනවා. ඒක තමයි මේ ජීවිතයේ ස්වභාවය. ඒ වගේම ආත්මෙ දෙන්නට නම් නිවැරදි මාවතක් තුළ දෙමව්පියෝ වශයෙන් අපි හැම වෙලාවෙම කටයුතු සිද්ධ කරන්නට ලස්සන සිදුවීමක් තියෙනවා. වර්තමාන ලෝකයේ සිදුවුණු එක පවුලක් තියෙනවා. හැමෝම හොඳින් අහගන්න.
එක පවුලක් තියෙනවා. මේ පවුලේ අම්මයි තාත්තයි පුංචි පුතෙකුයි ජීවත් වෙනවා. සත්‍ය සිදුවීමක්. මෙව ජීවත් වෙනකොට එක දවසක් තාත්තා වැඩට ගිහිල්ලා ඇවිල්ලා අම්මත් එක්ක රණ්ඩු වෙනවා. තාත්තා වැඩට ගිහිල්ලා ඇවිල්ලා අම්මත් එක්ක රණ්ඩු වෙනවා. මේ ගමේ නම් එහෙම නැතුව ඇති පවුල් වල රණ්ඩු වෙන අය. සමහර ගෙවල් වල තියෙනවා පින්නතුනි හැමදේම රැට ගෙවල් වල රණ්ඩු. ස්වාමියා සහ බිරිඳ අතර ප්‍රශ්න ගැටලු හැමදේම තියෙනවා. ඉතින් මේ ගෙදරත් මොකද වුනේ? ඒ තාත්තා බී ඇවිල්ලා අම්මා එක්ක රණ්ඩු වෙනවා. පුතා ළඟට එනකොට පුතාටත් බයිනවා. පුතා හඬාගෙන ගිහිල්ලා නිදාගන්න. තාත්තා සැර පරුස වචනෙන් බැන්නේ. සමහර වෙලාවට අපට එන ඒ කේන්තියත් එක්ක පුතාද දුවද කින්ද මන්ද කියලා බලන්නේ අපි කටට එන්නේ මොකද්ද? කට ඇරලා සම්පූර්ණ වචනේ ශබ්ද නගලා කියනවා. පුංචි දරුවෙක් කියලා කියන්නේ ඉක්මනින් බය වෙන තැති ගන්න අර පුංචි හදවත ඉක්මනින් වේදනාව ගෙන දෙන චරිතයක් පුංචි දරුවෙක් කියලා කියන්නේ. අවුරුදු 10ක විතර පුංචි ළමෙක්. මේ දරුවා හඬාගෙන ගිහිල්ලා නිදා ගන්නවා. නිදියන්නේ කොහමද? හඬ. කවුද බැන්නේ? තමන්ගේ තාත්තා. පහවදා උදේ නැගිටලා තාත්තා වැඩට යනකොට දරුවෙක් කතා කරනකොට දරුවා කතා කරේ නැහැ. පුංචි දරුවෝ එහෙමනේ. සමහර වෙලාවට තාත්තට බයට කතා කරන්නේ නැහැ. මේ පුංචි දරුවත් පින්නතුනේ තාත්තා එක්ක කතා කරේ නැහැ. තාත්තා එක්ක කතා නොකර ඉන්නකොටම තාත්තා පහවදා වැඩට යනවා. තාත්තා වැඩට ගිහිල්ලා තාත්තගේ ආවේ ඔක්කොම ඉවරයි එළි වෙනකොට. නමුත් වැඩට ගිහිල්ලා රැ වෙලා ආපහු ගෙදර එනකොට සෙල්ලම් වල ටිකක් අරගෙන එනවා. සෙල්ලම් වල ටික අරන් එන්නේ කාටද? තමන්ගේ පුතාට. ගෙදර එනකොට පින්නතුනි ආරංචි වෙනවා ගම පිටින්ම පස්කන්දකට යට වෙලා. ගෙදර එනකොට තාත්තට මගදී ආරංචි වෙනවා ගම පිටින්ම පස්කන්දකට යට. ඒ යට වුණු පස්කන්ද තුල මේ තාත්තගේ ගෙදර මේ තාත්තගේ බිරිඳ මේ තාත්තගේ පුංචි දරුවා පස්කන්දට යට වෙලා මරණයටපත්. පුංචි දරුවා මරුනේ කොහොමද? තාත්තා එක්ක වෛරේ, තාත්තා එක්ක තරහයි, හිතේ වේදනාවේ. කොච්චර වේදනාවක් ඔය පුංචි සිඟිති හිතට තියෙන්නේ නැද්ද? ඒ වේදනාවත් එක්කම පස්කන්දට යට වුණා. ඒ දරුවත් මරුණා, බිරිඳත් මරුණා. නමුත් ජීවත් වෙලා ඉන්න තාත්තා තමන් කළ ක්‍රියාව නැවත සිහියට එනවා. තමන්ගේ දරුවාට තමන් කරපු දේ දරුවම වැඩට එනකොටත් කතා කරේ නෑනේ කියන කාරණාව ඔය තාත්තා මැරෙනකම් ඔය තාත්තගේ හිතේ රැවුපිලි දෙමින් තාත්තා නිතර මරමින් නැවත දුක ඇති කරනවා. බලන්න පින්නතුනි ජීවිතේ අපි කටයුතු කරනකොට කොච්චරනම් බුද්ධිමත් වෙන්න ඕනද? කොච්චරනම් ඉවසිලිවන්ත වෙන්න ඕනද? කොච්චරනම් ගුණගරුක වෙන්න ඕනද? ප්‍රශ්නයක් ගැටලුවක් කොහොමද විසඳා ගන්න ඕනේ කියන කාරණාව මේ වර්තමානයේ සිදුවුණු මේ කතාවෙන් අපේ ජීවිතේට ගන්න පුළුවන්. ඕවා ගන්න පින්නතුනි ජීවිතේට අද මැරෙයිද හෙට මැරෙයිද කවද මැරෙයිද කියලා කවුද දන්නේ? කොයි වෙලාවෙ මැරෙයිද කියලා අපි දන්නවද? නෑ. 2025 ගියා 26 ඉන්නවා. නමුත් 27 අපිට ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා අපි දන්නවද? දන්නේ නෑ. ඉන්නකම් ස්වාමීෙක් වශයෙන් බිරිඳට යුතුයකම් මිටු කරන්න, ඉන්නකම් බිරිඳක් වශයෙන් ස්වාමියාට යුතුයකම් මිටු කරන්න,
අම්මා තාත්තා වශයෙන් දරුවන්ට වෙන්න ඕන යුතුයකම වගකීම ඒවා ඉටු කරන්න ගෞරවය දෙන්න. දරුවෝ වශයෙන් අම්මට තාත්තට අම්මා තාත්තා ඉන්නකම් ඒ ගෞරවය දෙන්න, යුතුයකම් ඉටු කරන්න, වගකීම් ඉටු කරන්න, අම්මට තාත්තට සලකන්න. ඒ දෙන්න මුළු ජීවිතේම කැප කරලා අපි වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් කටයුතු කරන්නේ කියන එක හොඳට සිහියේ තියාගෙන අවබෝධයෙන් කටයුතු කරන්න. එහෙම හිතාගෙන අම්මට තාත්තට නිතර ආදරයෙන් සලකන්න. මේ ලෝකේ බිලියන ගාණක් මිනිස්සු ජීවත් වෙනවා. ලංකාවේ නම් කෝටි 2මාරක් විතර. ඔය බිලියන ගාණෙන් කෝටි 2 අතරින් අපට එක අම්මයි එක තාත්තයි මැරෙකන් ඉන්නේ. ඔය කාරණාව සිහියට අරන් කටයුතු කරන්න. හැඟීම් වලට වහල් නොවි, හැඟීම් තුල වහලෙක් නොවි කටයුතු කරන්න. ඔබේ ජීවිතේ ලස්සන වෙයි. ඔබේ ජීවිතය සුන්දර වාසනාවන්ත ජීවිතයක් වේ. ලස්සන පෞල් ජීවිතයක් ගොඩනගා ගන්න. ස්වාමියාට බිරිඳට දෙන්නට විශ්වාසය ගොඩනගාගෙන කටයුතු කරන්න. ඔබේ ගෙදර වගේම දරුවන්ගේ අනාගතය ආලෝකමත් වෙයි. ඔබේ ගම ලස්සන වෙයි. ඔබේ ගම ලස්සන සුන්දර ගම්මානයක් බවට පත් වෙයි. ඔව්වත් ජීවිතයට ගන්න පින්නතුනි. පොඩි දෙයක් නිසා අපි ජීවිතේ මරණකම් විඳවන්නේ නැතුව මේ දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතේ ලස්සනට විඳින්න පුළුවන් දහමක් තියෙනකොට, ලස්සනට විඳින්න පුළුවන් මාර්ගයක් අපට බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනකොට ඔය තුලම පින්නතුනි කටයුතු සිද්ධ කරන්න කියන කාරණා ඔබට අද දවස තුල ඉතාම කාරුණිකව මේ මොහොතේ සිහිපත් කරනවා. එනිසා ඔය කාරණා ජීවිතයට ගන්න. මේ කතා පුවත් මේ සිදුවීම් නිතර ජීවිතයට අරගෙන ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනකොට කතා බහ කරලා විසඳන්න. අද පවුල් වල ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි? දෙන්න කතා කරන්නේ නැහැ. ප්‍රශ්නෙට විසඳුමක් හොයනවද? හොයන්නේ නැහැ. බොහෝ අය හිතන්නේ රණ්ඩු වෙන එක, ගහ ගන්න එක, මරා ගන්න එක, අයියෙන් අටගෙන වචනේ කියලා කෑ ගහන එක තමයි පවුලේ ප්‍රශ්නේ විසඳන්නට පුළුවන් එකම කාරණාව කියලා හිතන්නේ. ඒක බුද්ධිමත්කම නෙවෙයි. ඒක අපේ ජීවිතේ මහා මෝඩකම. ඔන්න ඔය කාරණා තේරුම් ගන්න. ඔය පුංචි කාරණා වශයෙන් අපි හිතුවට හැම කෙනෙක්ගේම ජීවිතේ ලස්සන කරන, සුන්දර කරන, ආලෝකමත් කරන කාරණා හැටියටයි ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා පින්නතුනි ජීවිතේට නිතර ධර්මයේ එකතු කරගන්න, මේ දහම තුල කටයුතු කරන්න, දහම තුල හැසිරෙන්න. ඔබේ පෞල් ජීවිතය, ඔබේ ජීවිතය ලස්සන සුන්දර වාසනාවන්ත ජීවිතයක් බවට ඒ තුලින් පත් කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ගිය වර්ෂයේ අපේ ගෙවිලා ගියා. අදට දින 6යි. ගිය වර්ෂයේ ගෙවුණා වගේම ජීවිතයේ තියෙන වැරදි අඩුපාඩුකම් ඒ විදිහටම ගෙවලා දාන්න, අයින් කරලා දාන්න. අදම ඔබ තීරණයක් ගන්න මේ වර්ෂයේ තුල මගේ බිරිඳ එක්ක තියෙන ප්‍රශ්න, මගේ ස්වාමියා එක්ක තියෙන ප්‍රශ්න, දරුවෝ වශයෙන් අම්මා තාත්තට යම් කිසි වෛරසිතවිල්ලක් ඇති කරගෙන කටයුතු කරන මේවා මගහරව ගන්න, ඉවසන්න, ඉවසීමෙන් කටයුතු කරලා කතා බහ කරන්න, කතා බහ කරලා විසඳ ගන්න. අහන වෙලාවට විතරක් හිතන්න එපා. ඔව් මම මේ කාරණා පිළිපදිනවා. ටික වෙලාවක් යනකොට මේව අමතක කරලා දාන්න එපා. ඔබට ජීවිතේ හැමදේම ලස්සනට ගත කරන්න නම් ධර්මයේ තුලම කටයුතු කරන්න පින්වතුනි. තහම් කාරණා මතම ජීවිතේ ගොඩනගා ගන්න. එතකොට ජීවිතේ ගිය වර්ෂයට වඩා මේ වර්ෂයේ වෙනකොට ඔබේ සංවර්ධනයේ දියුණුව ආලෝකය ඇති කර ගන්නට පුළුවන්. ඔය කාරණා මතක තියාගන්න. කොසල් රජතුමාට ඉන්නවා සන්තති කියලා එක මිනිස්සෙක්. මෙයා ගිහිල්ලා ලොකු කැරල්ලක් මැඩ පවත්වලා එනවා.
මේ සාන්තති කියන මිනිස්සයා ලොකු කැරල්ලක් මැඩ පවත්වලා එනවා. ආවට පස්සේ කොසල් රජතුමා කියනවා දවස් 7ක් පුරාවට ඔබට මේ රජ වාසලේ නාටිකාංගනාව කැමැති නාටිකාංගනාවක් එක්ක රජසැප විඳින්නට පුළුවන්කම තියෙනවා. සාන්තති කියලා කියන්නේ රජසැප වලට කම් සුවයට හරි ගිජු වූ පුද්ගලෙක්. මෙයා නිතර මත්පැන් පානය කරන මිනිස්සෙක්. සමහර ගම්වලත් ඉන්නවනේ උදේ බොනවා, අවසත් බොනවා, රැත් බොනවා, මේ විදිහට නිතරම බොනවා. මේ ගමේ නෙවෙයි සමහර ගම්වල. ඒතකොට පින්නතුනි මේ සන්තති කියන මිනිස්සයා මේ විදිහට දින 7ක් පුරාවට රජසැප විඳින්මින් නාටිකාංගනාව එක්ක දවසක් ඇතෙක් පිට නැගලා රාජ්‍ය වටේ සිරිනරඹන්න යනවා. ඇතෙක් පිට නැග. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝත් එක්ක ගමනක් වැඩම කරනවා. සන්තති කියන කෙනා ඈත ඉඳන් ඇතා පිට එනකොට බුදුහාමුදුරුවෝ දැකලා බුදුහාමුදුරුවෝ පොඩ්ඩක් ඔළුව පාත් කරලා එයාගේ ගමන යනවා. බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? සිනහාවක් පහනවා. බුදුන් වහන්සේලාගේ සිනහාව හරි අසිරිමත්. බුදුන් වහන්සේගේ සිනහාව පහනකොට ශ්‍රී මුඛයෙන් සුදු බුදුරැස් විහිදෙනවා කියලායි ධර්මයේ සඳහන් වෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවනේ ඇයි මේ අසිරිමත් සිනහාවක් පෑවෙන් මෙච්චර දීලා ඉන්න මේ පුද්ගලයාව දැකලා? බුදුහාමුදුරුවෝ කියනවා ඔය පුද්ගලයා නොබෝ දිනකින්ම රහත්. ඔය මත්පැතුර පානය කරලා ඉන්න පුද්ගලයා ආනන්ද නොබෝ දිනකින් රහත් වෙනවා. ඒ විදිහටම ටික දවසක් ගෙවිගෙන යනකොට මෙයා මේ උයන්සිරි නරඹනකොට නාටිකාංගනාවේ රජසැප විඳිනකොට මෙයාට හිත ගියපු ලස්සන නාටිකාංගනාවක් ඉන්නවා. හරිම සුන්දර, හරිම ලස්සන, හරිම තැකුම් කළු කාන්තාවක්. මෙයා දැක්කා. මෙයා එක්ක තමයි දින 7 පුරාවටම සන්තති කියන මිනිස්සයා ඒ කටයුතු සිද්ධ කරේ. සතුටේ යෙදුනේ එයායි. 7 වන දිනය වෙනකොට මෙයා ඉදිරියේ හිටන් ඉන්න මේ ලස්සන නාටිකාංගනාව බිම ඇදන් වැටෙනවා. බිම ඇදන් වැටෙනකොට සන්තති කෙනෙක් කෙනාට ලොකු වේදනාවක් ඇති වෙනවා. මෙයා ගොඩක් කැමැත්තෙන් හිටපු කාන්තාව එක පාරටම හුස්ම නැතුව බිම මරණයටපත් වෙලා ඇදන් වැටෙනවා. මෙයා ධර්මය අහනවා. උදේ හවස දීපු මිනිස්සයා අර නාටිකාංගනාව මරණ සාකාරණාව ජීවිතය යථාර්ථය දැක්කා. කොච්චර සුන්දර වුණත්, කොච්චර ලස්සන වුණත්, කොච්චර අලංකාර ජීවිතයක් තිබ්බත් මැරෙන්න වෙලාවක්, කලාවක්, මොහොතක් තැනක් නැහැ. මෙයා අවසානයේදී බණ අහලා රහත් වෙනවා. රහත් වෙලා ධර්මයේ සඳහන් වෙන්නේ මෙයා අහසට පැන නැගලා පාතිහාරයක් සිද්ධ කරලා පිරිනිවන් පානවා කියලා. එහෙමනම් පින්නතුනේ බොන කෙනෙකුටත් පුළුවන් රහත් වෙන්න. හැබැයි ජීවිතේ ධර්මයේ තුල කටයුතු සිද්ධ කරන්න හැමදේම දිවින්න එක නෙවෙයි කල යුත්තේ. දැන් ඔබට පුළුවන් ගිය අවුරුද්ද ගෙවුණා. මේ අවුරුද්දේ වැරද්දක් ඔබේ ජීවිතේ වුණා නම් වෙනවා නම් ඒක අඩු කරගන්න එකපාර බැරි නම් ටිකෙන් ටික අඩු කරගෙන නවත්තගෙන හොඳ යහපත් ජීවිතයකට පුරුදු වෙන්න පුළුවන්. සන්තති කියන්නේ උදේ හවා බීපු මිනිස්සයා. ජීවිතය යථාර්ථය දැක්කා. බණ ඇහුවා. රහත් වුණා. ඒ දිනම අහසට පැන නැගලා
පිරිනිවන් පෑවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය, ලෝකේ යථාර්ථය. ඒ නිසා ඔන්න ඔය කාරණා සිහියට නගා ගන්න. එක දවසක එක රජ කෙනෙක් පාරේ යනකොට තව ලස්සන කාන්තාවක් දෙබර ගෙඩි විකුණනවා. දෙබර ගෙඩි හරි ලස්සනයි. මෙයා ගස් ගානේ ගිහිල්ලා දුප්පත් කාන්තාවක් ගස් ළඟට ගිහිල්ලා කෙටි දාලා ගෙඩි කඩලා ඇදලා පාර අයිනේ තියාගෙන විකුණනවා. රජතුමා උයන් සිරි නරඹන්න යනකොට දකින්නවා ලස්සන කාන්තාවක් දෙබර ගෙඩි විකුණනවා. ඒ කාලේ රජවරුන්ට තිබුණා දකින්න ඕනම ලස්සන කාන්තාවක් විවාහ වෙලා නැත්තම් ගිහිල්ලා Tamanට විවාහ කරගන්න පුළුවන් අවසරයේදී රජතුමාත් මොකද කරේ? බැලුවා විවාහ වෙලා නැහැ. රජවාසලට අරන් ගියා. විවාහ කරගත්තා. අගමහේසිය බවට පත් කරගත්තා. දැන් මෙයා කටුමැටි පුංචි ගෙදර නෙවෙයි රජවාසලේ රජසිරි භුක්ති විඳින්නේ. නිදියන්නේ සිරිහාන් ගබඩාවේ. සිරිහාන තුල අදින්නේ රාජ සලුපිලි. කන්නේ රාජ භෝජන. දවසක් රජතුමා ආහාර ගන්න වෙලාව තුල දෙබර ගෙඩි ටිකක් ගෙනල්ලා මේසෙට තියාගෙන කප අනුභව කරනවා. රතු පාට ලස්සනයි. ඉතින් දැන් මේ අගමේසි ඇවිල්ලා ඔන්න ඔය රජතුමාගෙන් ඈත ඉඳන් අහන රජතුමනි මොනවද ඔය කප කන රතු පාට ලස්සන ගෙඩි? රජතුමා කියනවා සේවකයෙකුට කතා කරලා සේවකය මෙන්න මේ කාන්තාව රජවාසලෙන් පිට කරලා දාන්න. රජතුමා අහන වෙලාවේ කියනවනේ ඇයි තා දන්නේ නැද්ද? තා පාරේ මේවා විකුණ ඉන්නකොට මම ගෙනාවේ. අගමහේසි බවට පත් උනේ මං ආවට පස්සේනේ රජවාසලට ගෙනාවට පස්සේ. තාට මුල මතක නැත්තේ. තා වගේ කෙනෙක් මේ රජවාසලේ සේවය කරන්නවත් සුදුසු නැහැ. මොකද උනේ රජවාසලෙන්ම පන්නලා දැන්. ඒ නිසා පින්නතුනේ හැම වෙලාවෙම මුල මතක තියාගන්න, කලගුණ සලකන්න. ඔය කාරණා නැත්නම් ජීවිතේ රාජසක වින්දත් එකපාරම පහළට වැටෙන්න වෙනවා. ඒ නිසා පොතට මුල මතක තියාගෙන ජීවිතේ කටයුතු කරන්න ඕනේ. සාර ධර්ම ගුණ ධර්ම සිරිත් පිරිත් සදාචාර සම්පන්නව ජීවිතේ කටයුතු කරනකොට අම්මා තාත්තා සාර ධර්ම පින්වන්ත චරිතයක් බවට පත් වෙනකොට ගෙදර දරුවෝ මොකද කරන්නේ? සාර ධර්ම ආරක්ෂා කරන, සිරිත් පිරිත් ආරක්ෂා කරන, ගුණධම් සුරක්ෂිත කරන දරුවෝ බවට පත් වෙනවා. අම්මා තාත්තා දුරාචාරයේ යෙදෙන, තාත්තා උදේහවා මත්පැන් පානය කරන, දුම් වැටිය කටේ ගහගෙන දරුවා වඩාගෙන හුරතල් කරන, දරුවෝ ඉදිරියේ මත්පැන් පානය කරන, අම්මා දරුවන්ට පේන අයාලේ යන චරිතනා දරුවන් ගලුවට වැටෙන්නේ මොනවාද? අසභ්‍ය දේවල්, අයහපත් දේවල් දරුවෝ ගලුවට වැටෙනකොට දරුවාට පොඩි කාලේ ඉඳන් මේවා කරන්න, ගුණවත්කම් සිරිත් විරිත් ආරක්ෂා කරන්නට හිතෙන්නේ නැහැ. අයහපත් දේවල් තුළ ජීවිතේ කටයුතු කරන්නට ලැජ්ජාව, බය, හිරි ඔත්තප්ප කියන දෙක පින්නතුනේ දරුවන්ගේ ජීවිතේ පුංචි කාලේ ඉඳන් ඇති වෙනවද නැති වෙලාය. දරුවෝ දවසෙන් දවස මේවට ගොදුරු වන පුරුදු වන දරුවෝ බවට පත් වෙනවා. ඒ නිසා ඒ කාරණා හොඳට මතක තියාගන්න. ජීවිතේ යහපත් දරුවෙක් හදන්න ඕනේ. ජීවිතයට යහපත් බිරිඳක් බවට පත් වෙන්න ඕනේ. ජීවිතේ යහපත් ස්වාමියෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොටයි ජීවිතේ සැඳෑ සමය ගත කරනකොට ලස්සන. මේ දැන් අතපය උවාර තිබුණට, හයිය තිබුණට, හයියෙන් අතපය උස්සලා ගමන් ගියාට, අතපය උස්සලා පිළිතට ගහන්න පුළුවන් වුණාට මතක තියාගන්න කවදා හරි මේ දේවල් වලට පණ නැති දවසක් ජීවිතේ එනවා. අතපයට පණ නැති, චූ ගොඩේ අසුචි ගොඩේ වැටෙන,
දසට බත් අනලා කාපු මේ අත උස්සලා බත් කටක් කන්න බැරි දවසක් ඔබට මට උදා වෙනවා. එතාට චූ ඇඳේ ඉඳගෙන අසූචි පොට්ටනි අතේ තියාගෙන තමන් කරපු යහපත් දේවල් ටීවී එකක් දාගෙන බලනවා වගේ මේ හිතට චිත්ත සංතානයේ එකින් එක ඇවිල්ලා අපට වද දෙන්න ගන්නවා. හරියට ජීවිතේ කටයුතු කරන්න. විවාහ වෙනකොට යහපත් ඒවා හිතලා හොඳට තීරණ අරගෙන කටයුතු කරන්න. සමහර පවුල් තියෙනවා විවාහ වෙනවා. දරුවෝ හම්බ වෙනවා. ගැලපෙන්නේ නැහැ වගේ හිතුනහම සෙල්ලම් බඩු වගේ මගතොටේ දාලා යනවා. දෙන්නට දෙන්න වෙන වෙනවා. ඒක නෙවෙයි පින්නතුනි ජීවිතේ කියන්නේ. තරුණ වෙනුවෙන් මොන ප්‍රශ්න ආවත් මොන ගැටලු ආවත් කතා බහ කරලා විසඳගෙන ඉදිරියට යන්න පුළුවන් නම් ඒ ජීවිතේ සාර්ථකයි. ඔබට දුක ඇති වෙන්න පුළුවන්. නමුත් දරුවෝ වෙනුවෙන් දරුවෝ හැදුවා නම් දරුවෝ නිකන් ඔබට ආවේ නැහැ. දරුවෙක් නිකන් කුසට එන්නේ නැහැ. ඒ නිසා අපේ ක්‍රියාවත් එක්කම තමයි දරුවෙක් බිහි වෙන්නේ. ඔය කාරණා මතක තියාගන්න. දරුවෝ ඒ නිසා පින්නතුනි දෙමව්පියන්ගේ වැරදි වලට වගකිය යුත්තෝ නෙවෙයි. ඕක මතක තියාගෙන කටයුතු කරන්න. මෙලෝ දෙයක් නොතේරෙන පුංචි මල් කැකුළු ඔය විදිහට දුක් විඳින්න දෙන්නට එපා. ආරක්ෂා කරන්න. ඒ අයට ලොකුම රැකවරණේ තියෙන්නේ අම්මගෙන් තාත්තගෙන් වෙන කාගෙන්වත් නෙවෙයි. ඔය කාරණා මතක තියාගෙන හැම වෙලාවෙම යහපත් ජීවිතයක් ගත කරන්න. ඉතින් ඔය කාරණාද මේ උතුම් දවස තුල ඉතාම ගෞරවයෙන් සිහිපත් කළා. ඔබේ ජීවිතයට ගන්න පුළුවන් දහම් කාරණා තියෙනවා නම් පින්නතුනි ගන්න. මේවා අරගෙන ජීවිතේ ක්‍රියාත්මක කරන්න. ලස්සන ජීවිතයක්, ලස්සන පෞල් ජීවිතයක් බවට පත් කරගන්න. ස්වාමියා හොඳ ස්වාමි පුරුෂයෙක් වෙන්න. බිරිඳ ස්වාමියාට හොඳ බිරිඳක් බවට පත් වෙන්න. දරුවෝ අම්මට තාත්තට හොඳ දරුවෝ බවට පත් වෙන්න. අම්මගේ තාත්තගේ විශ්වාසයෙන් කඩ නොකරන දරුවෝ බවට පත් වෙන්න. ඒකයි ජීවිතේ සාර්ථක වෙන්න තියෙන එකම මාර්ගය. ඉතින් අද දවස තුල ඒ නිරෝධා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඒ ආදරණීය දියණියගේ ජන්මදිනය පළමු ජන්මදිනයේ වෙනුවෙන් මේ උතුම් සද්ධර්ම දේශනාවට ආරාධනාවන් කරලා මේ කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මේ මහත්මිය දරුවන්ගේ හැම වැදගත් අවස්ථාවක් තුළම පන්සලට ගිහිල්ලා බෝධි පූජා පවත්වනවා. ඒ අනිත් පුංචි දරුවාගේ අකුරු කියවන කටයුතු පවා සිද්ධ කරේ අපේ විහාරස්ථානයේ අපේ ලෞතර බුදුන් වහන්සේ පිට දුන්නු ඒ ජයශ්‍රී විජයශ්‍රී බෝසමිඳුන් වහන්සේ අද වෙනකොට කී දහහක් නම් වන්දනා කරලා ඇද්ද? කී දහහක් නම් පුද පූජා කරලා ඇද්ද? ඒ උතුම් පින්බිමේ තියාගෙන තමයි ඒ දරුවාට ඒ අකුරු කියවීමේ උතුම් මංගල්‍යය සිද්ධ කරේ. අද දවස තුල ගමේ අයට බණ අහන්නට මේ පුංචි දරුවා වෙනුවෙන් මේ සද්ධර්ම දේශනාවට ආරාධනාවක් කරලා මේ අවස්ථාව ඔබට ලබා දුන්නේ මේ ආදරණීය මාතාව වෙනුවෙන්. ඉතින් මේක හරිම වටිනා කටයුත්තක්. දරුවන්ට දහම් ආශිර්වාදයේ දෙන එක, තෙරුවනේ ආශිර්වාදයේ පුංචි කාලේ ඉඳන් දරුවන්ට දෙන එක ඇත්තටම අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ වටිනාම කටයුත්තක් ක්‍රියාවක් බවට පත් වෙනවා. දරුවන්ට ඕවා තමයි දෙන්න ඕනේ. දරුවන්ට ධර්ම තමයි ධාම තමයි උගන්වන්නට ඕනේ. දරුවන්ට හොඳ දේවල් තමයි කියලා දෙන්න ඕනේ. එතකොටයි පින්නතුනි ඒ අම්මගේ තාත්තගේ සැදැහැ සමයේ වෙනකොට දරුවගේ ගුණවත් නැනවත්කම් දැකලා සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ. මෙවැනි දරුවෝ තමයි කවදා හරි අම්මට තාත්තට වතුර ටිකක් හරි දීලා ඒ රැකබලා ගන්න. එනිසා ඒ කාරණා මතක තියාගන්න ඕනි. හැමදෙනාම මේ අවස්ථාව තුළ උතුම් සද්ධර්ම දේශනාව විතාම ගෞරවයෙන් ශ්‍රවණය කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා මෙයින් ලබාගත්තු උතුම් ආශිර්වාද බලේ ශක්තිය අද දවස තුළ පළමු පන්දිනේ සමරන්නා වූ දොල්සි යනාරා ඉනුසි දියණියට අපි ඒ උතුම් ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඒ උතුම් ආශිර්වාද බලේ ශක්තිය තොයි මේ පුංචි දරුවාට
මේ ලැබූ උපන් දිනේ සුභම සුභ වාසනාවන්ත පින්වන්ත නිරෝගීමත් උපන් දිනයක් වේවා. මේ පුංචි දරුවාගේ අනාගත ජීවිතයට යම් කිසි ග්‍රහ දෝෂ ඔඩින බන්ධන ඇස්වා කටවා අපල උපද්‍රව අනවිනාදී කී නොකී දෝෂ නැගත් දෝෂ ආදී වේනා ඒ සියල්ල මේ උතුම් බලය තුළින් දුරු වේවා. සිත සාන්තිය සැනසෙල්ල නිරෝග නිරෝගී චිර ජීවනය ඒකාන්ත වශයෙන් උදා වේවා. පුංචි දියණියගේ අනාගත ජීවිතය වාසනාවන්ත ලස්සන ආලෝකමත් ජීවිතයක් බවටම පත් වේවා කියලා අපි හැම දිනම සාදු කියලා ආශිර්වාද කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන්ව සතුටු වේවා. සතුටු සිත් ඇති කරගනිත්වා. සතුටු සිත් ඇති කරගන්නා වූ සිළු දෙවියන්ගේ දේව ආශිර්වාද දේව රැකවරණය මේ පුංචි දරුවා ඇතුළු වේ පවුලේ හැම දිනාටම බණ අහන්නා ඔබ පින්වත් ලොකු කුඩා හැම දිනාටම ඒ දේව ආශිර්වාද රැකවරණේ පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබේවා. ඔබ හැම දිනම දෙවියෝ නිරතුරුව ආරක්ෂා කරත්වා. මේ ගම් දනව් වල තියෙන අයහපත් දේවල් දුරු වෙලා දේව ආශිර්වාදයේ තුලින් හැම පවුලක් තුළම සතුට සමාදානයේ එකමුතුකම ඇති වේවා. මේ සියලු දරුවන්ට තරුණ දරුවන්ට ජීවිතයේ යහපත දකින්නට අයහපත දුරු කර ගන්නට නිවැරදි මාවතට ගමන් කරන්නට දේව ආශිර්වාදයේ පීඨ ආරක්ෂාව රැකවරණේ නිරතුරුව මේ තුලින් ලැබේවා. දෙවියන්ට පතන බෝධියෙන් උතුම් නිවනින් නිවේවා කියලා දෙවියන්ට සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වාගේ මේ නිරෝධා මහත්මිය ඇතුළු වේ පවුලේ හැම දෙනා නමින්ම මේ අවස්ථාවට සම්බන්ධ වුණා වූ අපේ පින්නතුන් සියලු දෙනා නමින්ම මේ ඕබඩපළ ගම්මානයේ කවුරු හෝ කෙනෙක් නමින් නැසේ මිය පරලෝකයේ කවුරු හෝ කෙනෙක් වේ නම් ඒ හැම දෙනාටම ඒ වගේ මේ උතුම් බුද්ධ මන්දිරයේ ඉදි කරලා මේ විදිහට ඉඩම් කඩම් පූජා කරලා ගල් කැටයකින් වැලි කැටයකින් හෝ ආධාර කරලා ශ්‍රමයේ කැපකිරීම සිද්ධ කරලා අද වෙනකොට කවුරු හෝ මිය ගිහිල්ලා අපින් බලාපොරොත්තුෙන් ඉන්න තැනක ඇත්නම් ඒ හැම දිනාටම පින්වතුනි අපි මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ වගේම මේ සංසාර භවයන් තුල අපට අම්මා වෙලා තාත්තා වෙලා ඥාති ගුරුවරු සහෝදර සහෝදරියෝ වෙලා කවුරු හෝ කෙනෙක් පින් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ වගේම පහුගිය දිනයන් වලදී රටේ ඇති වුණා වූ ඛේද වාදකයේ තුලින් අපි අතරින් වෙන්ව යන්නට යුතුනා වූ අපේම ජනතාවට ඒ අනතුරු වලටපත් වුණා වූ ඒ වගේ මිය පරලොව ගියපු සියලුම සතා සිව්පා භූමි පවා හැම දිනාටම මේ පින්පෙත් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී සංසාරගත ජීවිතයන් වාසනාවන්ත වේවා. සපවත් වේවා. අකල් මරණ දරුණු මරණ නොවේවා. ඒ හැම දිනාටම දීර්ඝායුෂ ලැබේවා. මතු මතු සසරේ මෙවිනි විපස්සිතු නොවේවා. හැම දිනාටම නිවනින් සැනසෙන්නටම මේ පින් උපකාරම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපි හැම දිනාටම මේ උතුම් පින්කමේ බලය ආශිර්වාදයේ තුලින් නිරෝගී චිර ජීවනයේ උදා වේවා. නිර්මලව ධාතුන් ද්‍රෝණයක් ධාතුන් වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑරදුන්ගේ බලේ ආනුභාවයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝසමිතුන්ගේ බලේ ශක්තිය තුලින් දලදා හාමුදුරුවනේ වහන්සේගේ ආනුභාවයෙන් තෙරුවනේ ගුණය තුලින් මේ උතුම් විශ්වයේ ශක්තිය තුලින් අපි හැම දිනාටම නිරෝගී සුවය ඒකාන්තයෙන් උදා වේවා. ග්‍රහ දොස් කොටින වන්දන අපල උපද්‍ර වැස්සා කටවා කී නොකී දෝෂ දුරු වේවා. සිත සාන්තිය උදා වේවා. සාමයේ සතුට සමගිය එකමුතුකම සිත් තුළ දිනෙන් දින වර්ධනය වේවා. ගිය වසරට වඩා මේ වර්ෂ පිනට දහමට කුසලයට යොමුණු සිතුවිලි හදවත තුළ ඇති වේවා. වර්ධනය වේවා. ඔබේ පින් කුසල් දිනෙන් දින ශක්තිමත් වේවා. රැකී ආරක්ෂා සාර්ථක වේවා. යහපත් හම්බ කරන මිල මුදල්
දිනෙන් දින ශක්තිමත් වේවා වැඩි දියුණු වේවා නෑ බෑ කියන වචනයක්වත් අහන්න නොලැබේවා සිතෝ පැතෝ සම්පත් පුරවගෙන ජීවිතේ ලස්සන කරගන්නට සුන්දර කරගන්නට හැකි වේවා මේ සියලු දරුවන්ගේ අනාගත ජීවිත අධ්‍යාපන සාර්ථක වෙලා පින්බර පැහැබර සුන්දර ගුණගරුක යහපත් පින්වන්ත ජීවිත බවටම මේ තුලින්පත් වේවා අපි හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනයේ උදා වේවා අවසන හැම දිනාම පතන ආකාරයට ලෝතුරු බුදුන් වහන්සේ කෙනෙක් හමු වේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන සසරින් එතරව නිවනින් සැනසෙන්නටම මේ උතුම් පින් හේතු වේවා වාසනාව වේවා සසරගත ජීවිත පුරාවටම උතුම් පාරමී දහමක් වේවා කියලා සාදු කෙනෙකුන් ප්‍රාර්ථනාව කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්තේ අභිවාදන සීලස නිච්ඡං වත්තා පජායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිජ්ජතෝ එමෙතනාතම තෙරුවන් සරණයි